ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද රිසර්ච් ඇන්ඩ් රූම් channel එකෙන් මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය ගැන. ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය පිහිටලා තියෙන්නේ තලවකැලේ නගරයේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට යාබදව. කොළඹ ඉඳන් බස් එකක එනවා නම් හැටන් හරහා තලවකැලේට ඇවිත් තලවකැලෙන් TRI බස් එකක ආවොත් සෙන්ට් කූම්ස් තේ කර්මාන්ත ශාලාව ළඟින් බැහැලා ඒ ඔස්සේ තේ පර්යේෂණ ආයතනයට ළඟා වෙන්න පුළුවන්. කඳු වලින් වටවිච්ච ඉතාම මනස්කාන්ත පරිසරයක තමයි මේ තේ පර්යේෂණ ආයතනය පිහිටලා තියෙන්නේ. 1925 එනම් බ්‍රිතාන්‍ය පාලන සමය ආරම්භ කරපු මෙම ආයතනයට අදට අවුරුදු 100ට අධික ඉතිහාසයක් තියෙනවා. එදා සිට අද දක්වා සිලෝන් ටී නාමය ලෝකයට රැගෙන යාමට ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයෙන් මහඟු සේවයක් ඉටු කරනවා. ඒ වගේම ඒ අතර කාලය තුලදී ජනතාවට ගුණාත්මක භාවයෙන් ඉහළ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම ආයතනයට අනුබද්ධව ප්‍රාදේශීය මධ්‍යස්ථාන කිහිපයකුත් බිහි වෙලා තියෙනවා. ඒ රත්නපුර පිහිටි පහතරට ප්‍රාදේශීය මධ්‍යස්ථානය, හන්තාන පිහිටි මැදරට ප්‍රාදේශීය මධ්‍යස්ථානය, පස්සර පිහිටි ඌව ප්‍රාදේශීය මධ්‍යස්ථානය, කොට්ටව පිහිටි ගාල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානය, දෙනියාය ප්‍රාදේශීය මධ්‍යස්ථානය සහ මතුගම ප්‍රාදේශීය මධ්‍යස්ථානය. ඒ ප්‍රදේශවල ජනතාවට තේ වගාව සම්බන්ධයෙන් ගැටලු පවතී නම් මේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට ගිහින් තේ වගාව සම්බන්ධව උපදෙස් හා දැනුම ලබා ගන්න පුළුවන්. තේ පර්යේෂණ ආයතනයේ ව්‍යුහය ගැන කතා කරනවා නම් එහි පර්යේෂණාංශ 11ක් පමණ තියෙනවා. මේ පර්යේෂණාංශ මගින් තේ වගාවේ තිරසාර පැවැත්ම වෙනුවෙන් විවිධ වූ පර්යේෂණ සිදු කරනවා. විවිධ පාරිසරික තත්ත්වවලට ඔරොත්තු දිය හැකි නවතේ ප්‍රභේද නිපදවීම, ඉහළ අස්වැන්නක් සහ ඉහළ ගුණාත්මක භාවයකින් යුතු නවතේ ප්‍රභේද නිපදවීම, තේ වගා බිම්වල පාංශු පෝෂක සහ ජල කළමනාකරණය, තේ වගා වාශිත රෝග හඳුනා ගැනීම සහ එම රෝග පාලනය, අගය එකතු කර නවතේ නිෂ්පාදන ඇති කිරීම, ගුණාත්මක බවින් යුතු ශිල්පීය තේ නිෂ්පාදනය, තේ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම ඒ අතරින් කිහිපයක්. ඒ වගේම ඒ දැනුම තේ වගාකරුවන්ට ලබා දීමට විවිධ පුහුණු වැඩසටහන් සහ උපදේශන සේවාවන් මෙම ආයතනයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ ශිල්පීය තේ සම්බන්ධයෙන් පැවති පුහුණු වැඩසටහන් වලට සමහර විට ඔබත් සහභාගී වෙලා ඇති. ඉතින් ඔබටත් මෙම තේ පර්යේෂණ ආයතනය හා එහි මොනවද කරන්න කියලා දැක බලා ගන්න අවශ්‍ය නම් තේ පර්යේෂණ ආයතන අධ්‍යක්ෂකතුමාගේ අනුමැතිය ඇතිව ඒ නැරඹීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙහි සිදුවන පර්යේෂණ ගැන දැනුමක් ලබා ගන්න කැමති නම් අධ්‍යක්ෂකතුමාගේ අවසරය ඇතිව විද්‍යාගාර සහ සෙන්ට් කූම්ස් තේ කර්මාන්ත ශාලාව නැරඹීමට ශ්‍රේෂ්ඨ චාරිකාවක් සංවිධානය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝවකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.